ඕන්නේ යාළුවනේ තවත් සුපිරිම කාටුන් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා අපේ කාටුන් ටූන්ස් YouTube channel එකේ. දැන් මේ ගිහලා මේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එකේ link එක පල්ලෙහා comment box එකේ මම pin කරලා තියන්න. අඩෝ කියපන්. ඇයි උඹලා අපේ ජනාධිපතිගේ පුතා උසව්වේ? කවුද උඹලාට කොන්ත්‍රාත් එක දුන්නේ? නැත්තම් තොපි ඔක්කොම අද මේකේ මරනවා. තොපි මැරුවා කියලා කිසිම කේස් එකක් නැහැ. කියපන්. උඹ බොරුව කියන්න උඹගේ යාළුවෝ දෙන්න අතන උඩ ඉතින් එල්ලිලා ඉන්න එක තමයි වෙන්නේ. අත් දෙක ගැරවිලා වැටෙනකම් එල්ලලා තියෙනවා. කියපන් යකෝ ඉක්මනට. අනේ සර් අපි ජනාධිපතිගේ පුතා උසවේ නෑ සර්. අයියෝ අපි කරේ ඒ ළමයාට කරදරයක් වෙයි කියලා. ළමයා වයසෙල්ලට ගෙනත් දුන්න එක විතරයි සර්. එතනින් එහාට අපි කිසි දෙයක් දන්නේ නෑ බුදු සර් මගේ යාළුවෝ. කිසිම දෙයක් දන්නේ නෑ සර්. සර් අපි අත් ගෑවිලා වැටෙයි සර්. සර් අපි මේකට කිසිම සම්බන්ධයක් නැහැ. අපි කරේ දරුවව බේරගත්ත එක සර්. අයියෝ සඳුන් මැරෙයි බං අපි. අබ්බෝ. කොහොම ඉඳපල්ලා. කොහොම ඉන්න උඹලගේ අත්ත හැමීට එළියට එයි. තව ටික අත් ටික මෙව්ව වෙද්දී ගානට කියයි. උඹලගේ යාළුවා බලපන්. උඹලා ගැන පොඩි ආදරයක්වත් නැහැ. ඌ හොඳට බිම ඉන්නවා අඬාට. බලපන්. ඌ එක වචනයක් කියන්නේ. කියන්නේ එකම කතාව. මොකද්ද බං? කියපල්ලකෝ. අඩා වෙල් කොයියා. මුන් කිව්වද මගේ රොසම් පුතා උත්සවයයි කියලා? තාම අහගන්න බැරුණාද බං? සර් මං තාම පරීක්ෂණය කරගෙන යන ගමන් මුන් එක වචනයක් කියලන්නේ නැහැ සර්. එක වචනයක් කියලන්නේ නැහැ. මුන් කියන්නේම මුන් තමයි ළමයා බේරගත්තේ කියලා. අපි මොකද්ද සර් කරන්නේ? ඔය උඩ ඉන්නේ උන් පල්ලෙහා ඉන්නේ උන් පැත්තින්නේ උන් ආගනිල්ලා. හෙට උදේ වෙනකොට උඹලා කිව්වේ නැත්තම් මගේ රොසම් පුතා උත්සවයේ මොන හේතුවකටද කියලා කවුද මේකේ පිටිපස්සේ ඉන්නේ කියලා කිව්වේ නැත්තම් තොපි තුන් දෙනාම මරලා දාන යකෝ. උඹලා තුන් දෙනාට මොනවද උනේ කියලාවත් හොයාගන්න බැරි වෙයි. මේ ජනාධිපති හොඳයි වගේම නරකට ඉතින් පට්ටම අලු ගෝසුවා. මට මේවා පුරුදු වෙන්න කරන වැඩ නෙවෙයි. කොල්ලෝ දහස් ගණනක් මම මෙහෙම ඉවරයක් කරලා තියෙනවා. හරිද? උඹලා තුන් දෙනා මට ලොකුයෝ උන් නෙවෙයි. උඹලා මගේ ගේ ඇතුළටම ඇවිල්ලා මගේ රොසම් පුතා උස්සගෙන ගියා. අන්න ඒකයි තොපිට හෙට උත්තේ වෙනකන් අවස්ථාව දෙන්න. වෙල් කොයියා මෙහෙට වරේ මං එක්ක අර සභා රැසියෝ පොඩි කේස් එකක් ගිහිල්ලා ඒක බලන්න යන්න ඕනි. මුන් ටිකව දාලා මේක ලොක් කරලා යමන්. හෙට උදේ වෙනකම්ම තොප්පේ යාළුවෝයි මේ බාල්කේ තමයි එල්ලලා තියෙන්නේ. මූව යට ගහලා බිම තියපන්. යාළුවෝ දෙන්න බාල්කී දුපුතේ. පරයෝ වරේ යන්න වෙල් කොයියා. අනේ සර් අපි මේ කිසි දෙයකට සම්බන්ධ නෑ සර්. සර් අපි සර් ඡන්ද දීලා පත් කරේ සර්. සර්ගේ පුතාට එහෙම දෙයක් කරන්න නෙවෙයි සර්. අපි එහෙම තුන් ඉතකින්වත් කරන්නේ නෑ සර්. අනේ සර් මගේ යාළුවෝ දෙන්නව බිම තියන්න සර් ගැට ගහලා. අනේ උන් දෙන්නගේ අත් මොනවා හරි වෙයි සර්. අනේ එහෙම කරන්න එපා සර්. අනේ හෙට උදේ වෙනකන් හිටියත් අපිට කියන්න තියෙන එකම දේ සර්. අයියෝ අනේ ෆු තොපේ ජීවිතවලට වඩා තොකේ ලෝකගේ ජීවිතේ වටිනවා. ඒ කියන්නේ තොපි මේ ගැන මුකුත් කියන්නේ නැත්තේ. හරි. හෙට උදේ වෙනකොට තොපි කිව්ව නැත්තම් ඉතින් ඔල්ලු කටු හරහා ඉතින් හෙට උදේ වෙද්දි යයි. මගේ අලුත් දෙම්ම හම්බුන පිස්තෝලේ උණ්ඩ ටික. උණ්ඩ 3යි ඕනි තොපි තුන් දෙනාම පාවන්ට. හෙට උදේ එහෙනම් තවත් මට මරණ පොතට තවත් මරණ 3ක්. වෙල් කොයියා වරෙන් යන්න. මුන් ගැන අපි හෙට උදේට බලාගමු. දැම්ම ඉඳලා තීරණය කරපන්. උඹලගේ ලොක්කද නැත්තම් උඹලගේ වටින තරුණ ජීවිතද කියලා. ඒ සඳුනා මේ හිටියොත් නම් මැරෙයි බං. අප්පෝ අපි කරපු නැති වැරද්දකට බං අපිට මෙහෙම උනේ ඇයි බං? අපි හොඳ වෙන්න යනවා වැඩිද බං? සඳුනා අප්පෝ මට පොඩි වෙලාවක් දීපන්. මං උන් යනකම් බොරුවට අඬානේ හිටියේ. මේ මගේ අතකට ගාලා තියෙන ලණුව ලූස් බං. ඌ හරියට ගැටේ දාලා නැහැ. අතන අපේ ෆෝන් ටික තියෙනවා. ඒකෙන් කුරාට කෝල් එකක් දීලා මොකක් හරි කරන්න බලන්න. හිටපන්. උඹලා දෙන්නව ඔක්කොම ගලින් එළියට ගන්න ඕනි. මේ තා චුට්ටකින් ගන්න. ඔහොම මල්ලන් හිටපන් තව පොඩි වෙලාවක්. නැත්තම් අරුන් අදිසේවත් આવොත් අපි තුන් දෙනා මෙතනම මරලා දැයි. පොඩි වෙලාවක් කොහොම ඉඳපන්. තේරුණාද? මම උඹලා බේර ගන්නවා. උඹලා බය වෙන්න එපා මගේ ඌ. අම්මෝ උඹන් ගැහුවා බං බල්ලොන්ට වගේ කිසි දෙයක් හොයන්න බලන්නේ නැතුව. අම්මෝ කොහොම ඉඳපන්.
දැන්න සද්දයක් නෑ. ගැලවියන් මේක ගැලවියන්. අයියෝ. හරි. ඕම අල්ලන් ඉඳපන්. මම උඹලා දෙනවා ඉක්මනට බේරගන්න. ඕම ඉඳපන්. රාජුවා ඕම ඉඳපන්. මං දැන් උතන උඩට එන්න යන්නේ. උතන කණෙන් අල්ලගත්තා නම් හරි. ඕම ඉඳපන් රාජුවා. ඕම ඉඳපන්. රාජුවා මල් අනුව ලියන ගමන් ඉන්නේ. බිමට වැටෙති ටක් ගාලා කකුල් දෙක තියාගනි. පුළුවන් තරම් සද්ද ඇහෙන්නේ නැති වෙන්නව බිමට පැටියන්. හරිද රාජුවා? නැත්තම් අරුන් තැක හිතයි. ඔන්න ලිසා රාජුවා. උඹලා ඔන්න රාජුවා පැන්නා වගේ උඹත් පැනපන්. ඔන්න මල් අනුව ලියනවා. හරි. ඔන්න දැන් හරි. හේ උඹලට අවුලක් නෑ නේද බං? උඹලට අවුලක් නෑනේ. දැනට නම් අවුලක් නෑ බං සඳුනා. අපි කොහොමද බං මේ ප්‍රශ්නෙන් බේරෙන්නේ? අඩ තේරෙන්නේ නෑ බං මොකද්ද කරන්න කියලා. අහ කියන ප්‍රශ්නේනේ බං අපි දාගන්නේ. බලපන්කෝ. ෂික් මං හින්දා තමයි බං උඹලටත් මේ කේස් එකට මෙව වෙන්න උනේ. අර වෙලෙම මේ ළමයාව පොලිසියට දුන්නානේ ඉවරයි. ෂික් මගේ හිත හොඳ වැඩිකමට මේ හැම දෙයක්ම ඒකෙන් උඹලටත් බලපන්කෝ. අඩෝ සෝරි බං. උඹලා කිසි දෙයකට බය වෙන්න එපා. මගේ ජීවිතේ නැති වුණත් මං උඹලගේ ජීවිතවලට මොකුත් වෙන්න දෙන්නේ නැහැ. මෙතනින් අපි එළියට යන්න විදියක් හොයාගන්න ඕනේ. වැඩි වෙලාවක් නැහැ අපිට. සඳුනා මෙතන එහා පැත්තේ ජනලයක් නම් තියෙනවා. මම හිතන්නේ හෙන්න ප්‍රපාතයක් ඇත්තේ පල්ලෙහාට මං. පැන්නොත් කකුල් දෙකම කැඩෙයිද දන්නේ නැහැ. පොඩ්ඩක් ඉඳපන්. මම මෙතනින් ගිහලා බලන්න. සඳුනා එච්චරම ලොකු සීන් එකක් නැහැ. හැබැයි පුතේ පැන්නොත් නම් කකුල් කැඩෙයි. තට්ටු දෙකක් වගේ උඩක තමයි අපි ඉන්නේ බං. අඩෝ මේ කොහෙද බං? ජනාධිපතිගේ ගේ යට කෑල්ලක්ද? අනේ මන් දන්නේ නැහැ. මට නම් තේරෙන්නේ නැහැ බං. ඔතනින් පැන්න කියන්නේ අවුල් යනවා. අපේ ෆෝන් ටික මෙතන තියෙනව නේද? ෆෝන් එකෙන් කුරට කෝල් එකක් ගමු. කුරට කෝල් එකක් කරා දිග කඹේකුත් අරගෙන මෙතන තියෙන ලොකේෂන් එක යමු. මෙතෙන්ට ෂේප් එක එන්න කියමු. තේරුණාද? ඊට පස්සේ මේ කඹේ මේ කොහෙට හරි දාලා මේ කඹේ දිග ඇලිලා පල්ලෙහාට යමු. ඒ දේ තමයි කරන්න තියෙන්නේ. මට හිතෙන්නේ ජනාධිපතියා අද දවසටමයි එන්නේ. හෙට උදේ තමයි. අපි තුන්දෙනා මරන්නේ හෙට උදේ තමයි ආයේ මූ අධිකාරියට එන්නේ. තේරුණාද? ඊට කලින් අපි අද රෑම පැන ගන්න ඕනේ. බලපන්. අපේ ෆෝන් ටික එතන එහා පැත්තේ තියෙනවද කියලා. ෆෝන් එක ඉක්මනට කෝල් එකක් ගන්න ඕනේ. අයියෝ ආන්සර් කරපන්. ඇයි බම් මේ ෆෝන් එක කට් කරන්නේ? අයියෝ. හෙලෝ. පුංචා මේ මයි කුමාර පාගන්න නැතු ෆෝන් එක අයියට දීපන්. කන බලා ගන්න නැතුව. හෙලෝ කුරා. අපි කියන දේ හොඳට අහගනි. වැඩේ සේරම ගැසුණා. ජනාධිපතියා හිතන්නේ අපි තමයි උගේ බබා උසවුයි කියලා. ඌ අපි උගේ වධකාකාරයක දාලා හොඳටම ගැහුවා බං. අඩෝ මේ මම ඔබට මේ ෆෝන් එකෙන් ලොකේෂන් එකක් දාන්න. ඒ ලොකේෂන් එකට පුළුවන් තරම් ඉක්මනට දිග කඹේකුත් අරගෙන වරි. තේරුණාද? දිග කඹේකුත් අරන් ඒ ලොකේෂන් එක ළඟට වරි. ඒ ලොකේෂන් එක ළඟට ඇවිල්ලා මට මිස් කෝල් එකක් හරි ගහපන්. තේරුණාද? ඉක්මනට වරි. ඔව් බං. ඔව්. හරි. වරින් එන. හරි බං. හරි. හවුලක් නැහැ. ඌ එන්නම් කිව්වා. ඌ ආපුවාම ෂේප් එක මෙතනින් බහලා යම. ඊට පස්සේ අපිට පුතේ ආයේ ගෙදර නෑ යන්න බෑ. ගෙදර ගියොත් ආයෙත් අපි ජනාධිපතියා ඇවිල්ලා ආයෙත් අපිව අල්ල යනවා. අපි ඒකින්ද කොහේ හරි කැලේකටවත් ගිහලා තමයි ඉන්න වෙන්නේ. අඩු අපි ඔක්කොම කලින් මේ දේ කරේ කවුද කියලා හොයාගෙන අපි ජනාධිපතියා ඉස්සරහට ගේන්න ඕනි. නැත්තම් ඌ අපිව මරනවා බා. නැත්තම් අපිට ජීවිත කාලෙම හැංගියන් ඉන්න බෑනේ. මේ දේ කරේ කවුද කියලා අපි හොයාගන්න ඕනි බා. අන්න එතන තමයි බං ප්‍රශ්නේ තියෙන්නේ. කොහොමද ඉතින් අපි මේ දේ කරපු උන් හොයාගන්නේ? සඳුනා අන්න කූර ඇවිල්ලා. හෙලෝ කුරා. උඹට රාජුවා පේනව නේද මෙතන ජනලෙන් ඔලුව දාන ඉන්නේ? එලකිරි. මං කියන දේ හොඳට අහගනි. උඹ පුළුවන් තරම් ඉක්මනට ওই කඹේ මෙහෙට දාපන්. මේ කොහේ හරි කඹේ ගැට ගහලා අපි දෙන්න ෂේප් එක බෑ එන්න අපි ටික. මේ උඹලා මොකේ දාවේ? ස්කූටරේ? හරි. අවුලක් නැහැ. කඹෙන් අපි ෂේප් එකේ බෑ එන්න. මේ කඹේ දාපන්කෝ. ඉක්මනට බම් වැඩි වෙලාවක් නැහැ. වටේ කවුරුවත් සැක හිතෙන්නේ නැහනේ. ඒ කියන්නේ මේ වරිකාගාරේ තියන්නේ ජනාධිපතිගේ ගේ පිළිකන්න පැත්තට වෙන්න. එලකිරි. පොලිස් කාර්යයම වටේ නැහනේ. පොඩ්ඩක් බලාගෙන. හරි. ඔය කඹේ දාපන් කුරට. මේ කුරා දැන් කඹේ දාපුවාම ෂේප් එකේ එක එක බහැලා යම. තේරුණාද? එක එක බහැලා යම. අඩෝ වෙලාවට
උඹලා දෙන්නව ගෙදර තියලා ගියේ. උඹලා දෙන්නවත් එක්කන් ගියා නම් අපි මොන දෙයියොන්ට කියන්නද? නේද බං උඹලා? ඒක නම් වෙලාව බං වෙලාව. අනේ සඳුන් අයියා මොනවා නැද්දත් රාජු අයියටයි උපුල් අයියටයි දීලා තියෙනවා. ආයි ඉතින් අමතක නොවෙන්න ජනාධිපති මාකුත් එක්ක තියලා. අපට පොල රාජු අයියාගේ ඈ නීල කලන්ත වගේ. අනේ මේ පුංචා තෝමයි කන පලා ගන්න නැතු ඉඳපන්. අපි මේ අමාරුවෙන් ඉන්නවා. තෝ මෙතන මගුලක් කියනවා. පොඩි එකා. සඳුනා දැන් ඇත්තටම මොකද්ද බං කරන්නේ? අර පිස්සු බල්ලෙක් වගේ අනිවාර්යෙන්ම බෝ හොයනවා ඇති ඈ. ඔව් බං. අද රෑ විතරයි අපිට තියෙන්නේ. හෙට උදේ වුණ ගමන් උගේ තියෙන හැම හමුදාවම හැම පොලිසියක්ම දාලා අපි ඉන්න තැන් අනිවාර්යෙන් හොයනවා. අපි ඊට කලින් හොයාගන්න ඕනේ මේ දේ කරේ කවුද කියලා. ඒත් කොහොමද බං මේ රෑ හොයන්නේ? මේ අපි මේ පැත්තෙන් පොට්ටක් දුර පැත්තකට යමු. උඹයි මල්ලි මේ ඉඳපන්. මේ බයික් එකේ දීපන්. මායි උපුලයි රාජුවයි යන්න. කොහරි ගිහලා කැලේක ටික දවසක් ඉන්න. උඹලා සෝදිසියෙන් ඉඳපන් මේ දේ කරේ කවුද කියලා. හරිද? අපිත් හැමතැනම බලන්න. උඹලට මොකක් හරි හොඩුවක් આવොත් අපිට කෝල්ලක් දීපන්. අපිට මොකක් හරි හොඩුවක් හම්බුනොත් උඹලට කෝල්ලක් දෙන්න. තේරුණාද? ඒ සඳුනා එතකොට උඹලට කන්ට බොන්න එහෙම. අඩෝ අපි දෙන්නත් එන්න. උඹලා පව් බං. අපි දෙන්නත් එන්න. එතකොට හදිස්සියට ටවුම් එකට ගිහලා මොන හරි අරගෙන එන්නත් පුළුවන්. අපි දෙන්න හිටියාන. අපි දෙන්නත් එන්න. සඳුනා මුන් දෙන්නව එක්කයි යමන්. අපේ කෑම බීම එහෙම ඉවර වුණොත් එතකොට ටක් ගාලා මුන්ව ටවුමට ඇවලා ගෙන්න ගන්න පුළුවන් නේ. අපිට ටවුන් වලට එහෙමත් යන්න බැරි වෙයි. හැමතරම අපේ පෝස්ටරුත් එක්ක ගහයි. අපේ දරුවා උස්සපු මේ කුරිරු මේ මැරකල්ලියේ ප්‍රධානියෝ ටික කියලා ගහයි බං හැමතරම අපේ පෝස්ටර්. එතකොට ඉතින් පාරක බෑලා යන්න හම්බෙන්නේ නැහැ. දකින එක අපිව අල්ලලා දෙන්න බලයි. අනිවාර්යෙන් ඔන්න නිවුස් වල දායි. මුන්ව කොටු කරලා දෙන උන්ට හොඳ වටිනා තෑග්ගක් දෙනවා කියලා දායි. එතකොට ඉතින් මිනිස්සු මේ අපිව අල්ලලා දෙන්න නැතුව ඉන්නේ නැහැ නේ බං. ඒකින්ද අපි මුන් දෙන්නවත් එක්කයි යමන්. කොහොමත් ජනාධිපති කාර්යාලයට අපි දෙන්න 3 දෙනා විතරනේ මීටර්. මුන් දෙන්න කිටියා කියලා දන්නේ නැහැ නේ. ඔව් ඒක හොඳ වැඩේ. එහෙනම් එහෙම කරමු. කොහොමද බං අපි මේ දෙක කරපුවෙම හොයාගන්නේ මේ දෙක කරපුවෙම? හෙලෝ කවුද? ඇහෙන්නේ? කවුද? ලවුඩ්ස්පීකර් දාපන්. හෙලෝ ජගදීශ අයියා. සුද්දා මේ අර ජනාධිපතිගේ උත්සව එක අවුල් කියන්නේ ළමයා උත්සව එක. අපි ටික කැලේ දාලා ආවා. අපි දැන් ඔයාලා පොට් එකේ ඉන්නේ. හරි අයියා. ළමයාට මොනවා වුණාද කියලා අපි නම් දන්නේ නැහැ. දැන් නම් ඉතින් කේස් එකක් නැහැ වගේ. හරි අයියා. පුළුවන් තරම් ඉක්මනට අපිව බේරගනින් අයියා. ඇයි අයියා කතා කරන්නේ නැත්තේ? හෙලෝ ජගදීශ අයියා. හෙලෝ අප්පට බොල මේ කූරා උඹටනේ වැරදිලා ඇවිල්ලා තියෙන්නේ. ඒ සෝරි මේ පොඩි ප්‍රෑන්ක් එකක් කරවුවේ. මේ උඹට කෝල් එක වැරදිලා ඇවිල්ලා තියෙන්නේ. තියෙනවා. හරි. හොය තියෙන්නේ. උඹලට දැන්වත් මේ දේ තේරෙනවද? අපි හොඳ දේ කරොත් දෙයියෝ අපි දිහා බලනවා. මොනම හරි විදියකින් අපිට පාරක් පෙන්නනවා. එහෙනම් මුන් තමයි මේ දේ කරලා තියෙන්නේ. අර ජගදීශ් කියන්නේ කවුද කියලා අපි ඔක්කොටම කලින් හොයාගන්න ඕනේ. ජගදීශ් කියන කව හොයාගත්තොත් අපිට මේ දේ කරගන්න පුළුවන්. ඔක්කොම කලින් සුද්දවයි උගේ සෙට් එකයි බෙල්ලෙන් මල්ලා ගන්න ඕනේ. තේරුණාද? උන්ට ගහලා නෙවෙයි මකොලා හරි ජගදීශා ඉන්න තැන හොයාගන්න ඕනේ. ඊට පස්සේ ජගදීශ්ගේ මේ ඔක්කොම වමාරගෙන ඌ අපි ජනාධිපති ළඟට එක්ක යන්න ඕනේ. සුද්දයි ජගදීශා උන් සෙට් එක. එතකොට තමයි මේ කේස් එකෙන් අපිට බේරෙන්න පුළුවන්. වෙන කිසිම විදියක් නැහැ. හරි. දැන් අපිට ඉස්සරහා පේනවනේ බා. දැන් මොකද්ද කරන්න ඕනි කියලා. දැන් උන් තමයි මේ දේ කරලා තියෙන්නේ. දැන් ඉක්මනටම අපි සුද්දලා හොයාගන්න ඕනේ. ඇත්තමයි සඳුනා. සුද්දා සක්වලයා අර බාබුවා ජිල්බුවා ලසියා උන් අහුනොත් එහෙම දත් හැඳි ටික බඩට යවනවා. උන් හින්දා තමයි අපි අර බාල් කෙල්ලලා හිටියේ. මොකක් හරි කුජීත බලු වැඩක් කරොත් මුන් කොහෙන් හරි ඉන්නවනේ. මුන්ගේ නමක් හරි ගෑවිලා තියෙනවා. මුන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕනේ ඈ. අඩේ අයියා උඹලව අතනින් අරගෙන එනකොට මම බයික් එකේ එනකොට දැක්කා. ඒ සුද්දලාගේ සෙට් එක එහෙම අතන අර පාළුවර කැඩුන ගෙවල් එහෙම තියෙන්නේ. අන්නේ ඒ පැත්තට යනවා. සක්වලේ උන්ගේ සෙට් එකම ගියේ පොඩි වෑන් එක. මම දැක්කා. හරි. අර ගිනිගත්ත බිල්ඩින් සෙට් එක පැත්තට යන්න ඇත්තේ. එතන තමයි උන්ගේ අලුත් පොට් එක ඇත්තේ. පරෙල්ලා ෂේප් එක යමන්. දැම්ම අපි එතෙන්ට ගියොත් අපිට උන් අල්ල ගන්න පුළුවන්. බෙල්ලෙම අල්ල ගන්න පුළුවන්. වරෙලෝ යන්න. සාජන් කොත්තුමී ඔවුන් ටික වද මරන්න තමයි තියෙන්නේ. ජනාධිපතිතුමා ගියා තුවක්කර උණ්ඩ ටික දාන්නට. වරෙන්කෝ උන් ටික ඩීයේ ගහලා එල්ලලා දාලා තිබ්බේ. වරෙන්කෝ පෙන්නන්නට.
කෝ සර් මෙතන එක බලු බලෙක්වත් නෑනේ සර්. සර් බොරුද මට කිව්වේ? අපට සිරවෙනවා සාජන්. මුන් ටිකක් පැනලා ගිල්ලන්න එපා. ඉවරයි. ජනාධිපතිතුමා තුවක්කුව අරන් එන්න කියා. අයියෝ අයියෝ අයියෝ. ඉවරයි බං ඉවරයි මම ඉවරයි. හෙට නාඩගමේ මං ජනාධිපතිට අන්දිනවා බලාපල්ලා බොරුනම් මුළු ගමේම අඟනුන් මටවා වැටෙනවා. ඒ සාජන් වෙල්කොයියා තුවක්කුව කාලකින් කොගා ගස්සන යන්නේ ඩියු ඩියු ඩියු. කොකෝ මුන් ගදවත් ප්‍රමාරන් නැද්ද? සර් ජනාධිපති එනවා සර්. මොනවා කියයිද දන්නේ නේද? තුවක්කුවෙන් අපි දෙන්නටවත් තියලා දායිද? ඌ වෙලාවකට සයිකෝකාරයෙන්නේ සර්. සාජන් කොත්තුමි සාජන් වෙල්කොයියා. හා තුවක්කුව ගෙනාවා. කෝබල මේ කොල්ල දුන්දෙනා කෝපා. ජනාධිපතිතුමනි උන් පැනලා ගිහිල්ලානේ. මම මේ දැන් ආවේ බලන්න. උන් පැනලා ගිහිල්ලා සර්. බෑබොල පැනලා ගිහිල්ලා. අයියෝ සාජන් වෙල්කොයියා උඹලා වැඩක් දුන්නොත් හරියට කරන්නේ නෑනේ බොල. නෑනේ බොල. සික් අච්චර අමාරුවෙන් අල්ලගත්තේ. තොපි ගැටයක්වත් ගහන්න දන්නේ නැති උන් දැකෝ පොලිසියට බැඳලා ඉන්නේ. මහා ලොකුවට බෝ තමයි මං තෝරාපත් කරගත්තේ. අදන කමිටුවෙන්. උඹ වැඩ කර නැති එකෙක් යකෝ. තොපි දෙන්නට තමයි දැන් මේ ටීපනසෙන් කෙලලා අරින්නේ මම. ඵලයව හොයපියව. හැමතැනම හොයපියව. හැමතැනම පෝස්ටර් ගහපියව. හමුදාව නාවික හමුදාව ගුවන් හමුදාව ඔක්කොමලම අරන් ඵලයව. මුන් තුන් දෙනාම අරගෙන වරෙව්. අද දවස් ඉවරෙන්න කලින් උන් තුන් දෙනා මගේ දවල මාධ්‍යවේට අරගෙන වරෙව්. නැත්තම් තොපි දෙන්නක ඔලු කටු කුඩු වෙන්න තියෙනවා. ඵලයව. ඉන්න ගාඩ් ඔක්කොම ගනින්න. ඔක්කොම ආරක්ෂාව ගනින්න. එහෙම කරලා තොපි මුන් අල්ලන් ආවේ නැත්තම් උඹලගේ ඇටෙත් එක්කම පලා ගන්න ඕනි. ඵලයව. යස් යස් අපි පුලන් උඩරේ මම කරනවා. යම කොතුමි යම ඉක්මනට යම. තොපි දෙන්නටම දෙන අවසාන නිවේදනය ඈ. මේකෙන් එක බුලට් එකක් පත් වුණොත් කොත්තුමියගේ වෙල්කොයියාගේ දෙන්නගේම ඔලු කටු පසාරු කරගෙන යන්නේ ඈ. බලා දන්නවනේ මම මෙහෙම හිටියට පට්ටම අලු ගෝසුවා කියලා. ඵලයව. අද දවස් ඉවරෙන්න කලින් අර පරයෝ තුන් දෙනාම හොයාගෙන වරෙව්. නැත්තම් තොපි දෙන්නගේ මුළු ඇඟම බ්ලේඩ් වලින් කපලා ලුණු වතුරේ දාලා තියෙනවා. ඵලයව. සර් මම ඊයේ ඩියුටි හිටියේ නෑ සර්. මම ඊයේ නිවාඩු සර්. නිවාඩු උඹ හිටියත් එච්චර තමයි. ඇයි උඹ මහ ලොකු එකෙක්ද? ඵලයන් නිකන් කොත්තුමි යන්ට උඹට දුන්න වැඩත් මං දැක්ක හත් පොලේ ගා ගන්නවා. දැන් ඵලයව මගේ අක්කා උස ගන්න නැතුව. මට ඉන්නේ ගාත්තත් මහ මොලේකට නැති මෙලෝ රහක නැති ගෝතයෝ. අයියෝ මගේ රොසා පුතාව කවුද උස්සවි කියලා හොයාගන්න බෑ. අයියෝ මට ඉන්න ගාත්තා. අනේ මගේ ගෙදරට ඔයලා වෙඩි දිලනකම් තන්නේ. අයියෝ ඕන්න යාළුවනේ තවත් සුපිරිම කාටුන් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා අපේ කාටුන් ටූන්ස් YouTube channel එකේ. දැන් මේ ගිහලා මේ වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එකේ link එක පල්ලෙහා comment box එකේ මම pin කරලා තියන්නම්.